පෘථග්ජන මිනිස්සුන්ට වෙන ප්‍රශ්නය තමයි මේ ඡන්දය සහ තෘෂ්ණාව පටලගන්නේ. රහතන් වහන්සේ කෙනෙක්ට උනා ඡන්දය තියෙන්න පුළුවන්. කැමැත්ත තියෙනවනේ. හැබැයි තෘෂ්ණාව නැහැ. කැමැත්ත ඇති වුණාට ඒ කැමැත්තට බැහැගන්නේ නැහැ රහතන් වහන්සේ. බුදු කෙනෙක් එහෙම ඇති වෙන කැමැත්ත තණ්හාවෙන් උපාදානය වෙන්නේ නැහැ. ඔතන නොතනින් තමයි මිනිස්සු ගොඩක් ඔක වරද්දගන්නේ. ඒ කියන්නේ අරමුණක් එන එකේ ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාට කරන්නේ මිනිස්සු මොකද්ද නිවන් දකින්න කියලා කැලවල් වලට යනවා. හරි මේ වගේ දේවල් නොබලා ඉන්නනේ ඒගොල්ලෝ උත්සාහ කරන්නේ. දේවල් පරිහරණය නොකර ඉන්න. දේවල් නැත්තම් අර අල්පේක්ෂය කියලා හිතාගෙන කරන්නේ මේ මුකුත් පාවිච්චි නොකර සෙරප්පුත් නොදා කිසිම දැන් නොවර ඉන්නකනේ. ඒතර ඒක නෙමෙයි මේ බුද්ධ ධර්මයේ කියන්නේ. ඒ කියන්නේ මේ හෙන් දෙයක් දකින්නගේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ දකින්න දේවල් උපාදානය කරගන්න තියෙක තමයි මේ බුද්ධ ධර්මයේ දේශනා කරන්නේ. උතර අන්න ඒක තේරුම් ගන්න ඕනේ. අපිට දෙයක් බලන්නේ කවුලක් නැහැ. දෙයක් අපිට අදහස් දරන්න පුළුවන්. අපිට ඕන දෙයක් එහෙම කරන්න පුළුවන්. හැබැයි මේ ධර්ම අදහස් වලට තදියු බැඳුනහම තමයි ප්‍රශ්න තියෙන්නේ.